අපිට ෆෝන් එකක් ගන්න පුළුවන්ද? පුළුවන් සර්. තමුසේ. බබා. මේ අර හංසිකා රාමපන්තියේ හොඳම ළමයා තමාගේ සාලයයි ආත බලලා බනාන කාලයන් සවාරි මාරි හංසිකා ඔයාගේ මක්කේ කෑවේ මන්තුනේ දිහංසිකා මාව දාලා යන්න එපා ඕකේ. මේ ඉන්න මං තමුස මොනවද මේ ක්ලාස් යනවා කියලා ඇවිල්ලා ෆෝන් කඩේක වැඩ කරන්නේ? අම්මට කියන්න එපා ඔයි. මේ දවස්වල පොඩ්ඩක් කාත් එක අස්ථාවරයිනේ. මම මේ ස්ථාවර ජොබ් එකක් හොයාගත්තා. තවසර මතකද තමා වල්ල දුන්නා දෙන්නන් ටොපිය මාත් කියන්න හංසිකාක්කත් එක ජොබ් එකට ආපෙලා තමයි මාව අහුනේ කියලා. අක්කේ ඔයා ගිහින් බලන්න X26+ එක. හරි මං තමසගෙන ගෙදරට කියන්නේ. හැබැයි මට අඩුවට ෆෝන් එකක් කරන්න එච්චරයි. දැන් මම මේක අඩුවට අරන් දුන්නා. තමසක කොහෙන්ද ඔය ෆෝන් ගන්න සල්ලි? තමස මට දෙන රුපියල් 5000කට විතර හොඳ ෆෝන්. 5000ට ෆෝන් දෙන්න මේක අපේ තාත්තේ කඩේ නෙමෙයි ඔය. මම මෙතන වැඩ කරන්නේ. මෙතන තියෙන ඕන ෆෝන් එකක් කියන. මගේ උපරිම බලකල පාවිච්චි කළා මම ඒක අරන් දෙන්නම්. මගේ බලකල නෙමෙයි ස්මාර්ට්ෆෝන් ෂොප් අපෙන් ඕන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන්. බීලුවට ගන්න පාව මොනවා හරි කරනවකෝ. බීලු නෙමෙයි ඔය. ඉන්නෝකෝ. මේ තියෙන අක්කට කිව්ව ෆෝන් එක S26+. මේකෙන් මම ලක්ෂයක් මාඩු කරලා දෙන්නම්. අයියට විතරක් නෙමෙයි ඔයාලට අඩු කරලා දෙන්න. මේ දවස්වල සුපිරි ඔෆර් එකක් යනවා. අම්මට හොට. මම අද තමයි තමසට සලකන්නේ. මේ මම එකවර සල්ලි දීලා ගත්ත වගේ තමසේ හංසිකයිස් පැසිරෙනවා ඈ. හානි. තමස බය වෙන්න එපා ඔය. මං එක් කරලා දෙන්න. ID දෙකක් ඕනේ. තමසගේ එක දෙන්න. ඉතුරු එක මං දාන්න. ආ ෆෝන් එක. ඔයාන හරි වාසනාවන්තයි යන්නේ. ඇයි නම් කිව්වා එහෙම කියන්නේ? අපේ අයියා ගන්නට 7-5ක්වත් දෙන්නේ නැහැ. ඔයාට මේ ෆෝන් එකක් මරන් දුන්නානේ. මොනවද ඔය කියන්නේ? බබා. ඕයි. එහෙනම් අපි යන්නේ. බයි. මේ ඕයි. මොන ඕනත් මේ අක්ක ලස්සනයි. Thank you පැට්ටෝ. ඔයාට අර කලින් තිබ්බ ඇන්ටි කේසියට වඩා මේ අක්ක සෝයි. කනාත. හංසිකා මාව දාලා යන්න එපා මං ඔයාට පිස්සුවෙන් වගේ කරන්නේ ආලකම් බලන්න මන් දිහා මගේ මේ ඇස් දිහා ඔයාට පේනවාද ඒකේ ආලේ හැංගිලා S26+ ෆෝන් එකද ලක්ෂික ඔෆර් එක? ඔව් S20 ලව කෙනෙක් නම් ඒ වගේම Samsung වලට ආදරය කරන කෙනෙක් නම් the smartphone shop අපි ලෑස්ති ඔයාලට ලක්ෂයක ඔෆර් එකක් දෙන්න S26+ ෆෝන් එකට. ඇත්තටම මේක ලිමිටඩ් කවුන්ට් එකක් විතරයි තියෙන්නේ. ඔයා ආසයි නම් S20 ලව කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැම්ම මිලදී ගන්න. දෙකේ මං ඔයා මුලින්ම ඕලු පන්තියේ පරෝස පන්තියේ කොනේම බංකුවේ